සුබදසක් ඔගොල්ලෝ හැමෝටම. ඉතින් අද වීඩියෝ අපි කතා කරන්නේ අපි හැමෝම පාවිච්චි කරන WhatsApp app එකේ අලුත්ම අප්ඩේට් එකක් හම්බෙච්චි ඔයා පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම ඔයා දැනගෙන ඉන්න ඕනේ ෆීචර්ස් 10ක් ගැන. ඉතින් මේ WhatsApp ගැන කරන ෆීචර්ස් 10ක වීඩියෝ එකක්. ඉතින් ඒ නිසා ඔයා WhatsApp එකේ අලුත්ම අප්ඩේට් එක මේ වෙනකොට දාගන්න. ඉතින් ඔයාගේ තියෙන්නේ Android phone එක නම් ඔයාලා පුළුවන් Google Play Store එකෙන් මේක අප්ඩේට් කරගන්න. ඒ වගේම Apple App Store එකෙන් ඔයාලා පුළුවන් iPhone එක තියෙන WhatsApp app එක අප්ඩේට් කරගන්න. ඉතින් මේක ඔයා ගාව තියෙන iPhone එකක් උනා, ඔයා ගාව තියෙන Android phone එකක් උනා අද මම මේ කතා කරන වීඩියෝට ඒක බාධාවක් නෙමෙයි. හැබැයි ගොඩක් කට්ටිය ගාව තියෙන්නේ Android phone එක නිසා මම මේ වීඩියෝ එක පාවිච්චි කරන්නේ Android phone එක. හැබැයි ඔයාගේ iPhone එකනොත් මේ දේවල් මේ විදිහටම කරගන්න පුළුවන්. ඉන්ටර්ෆේස් එකේ පොඩි පොඩි වෙනස්කම් විතරයි තියෙන්නේ. ඒ නිසා අදම try කරන්න මේ WhatsApp features 10ක්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි අද වීඩියෝ එක අපි කතා කරමු WhatsApp එක ඔයා දැනගන්න ඕන මේ features ටික. එහෙම නැත්නම් මේ tricks ටික මොනවද කියලා. ඉතින් අපි කතා කරන පළවෙනි trick එක තමයි. ඉතින් අපි කතා කරන පළවෙනි trick එක තමයි WhatsApp එකේ තියෙන DP update එක ගැන. ඉතින් ඔයා යන settings වලට වලට ගියාට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාගේ දැනට තියෙන DP එක මෙතන තියෙනවා. අන්න ඒක එකපාරක් ටැප් කරන්න. එහෙම ටැප් කරලා පස්සේ මෙතන තියෙනවා edit කියලා option එකක්. අන්න ඒ edit කියන option එකට යන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් මෙතන camera, gallery, avatar සහ Facebook කියලා option කීපයක් තියෙනවා. මෙතන යනවා avatar කියන එකට. ඉතින් මෙතනදී ඔයාලට avatar එකක් දා ගන්න පුළුවන්. ඒතකොට DP දෙකක් කොට පෙන්නනවා. ඒක කොහොමද වැටෙන්නේ කියලා. ඒ වගේම මේක animate කරන්න පුළුවන් DP එකක් ඉන්නේ. කියන්නේ avatar එකක් ඉන්නේ. ඒක දාගන්න කොහොමද තමයි අද වීඩියෝෙන් මේ කතා කරන්නේ පයින් ටික විදියට. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙවි. ඊට පස්සේ කරන්න තියෙන මෙතන create from selfie කියන එක එකපාරක් ටැප් කරන්න. ඊට පස්සේ ඔයාගේ selfie එකක් ගන්නේදී මේ විදිහට ඔයාගේ මූණ හරියට තියෙන විදිහට තියාගෙන ඊට පස්සේ ඔයාලා මෙතන capture button එක press කරලා මෙතන selfie එකක් capture කරගන්න. හරි ඊට පස්සේ ඔයාගේ selfie එක මේ විදිහට ස්ටෑන් වෙනවා. ඊට පස්සේ automatically ඔයාට avatar එකක් මේවා generate කරගෙන අපිට ඒක වෙනස්කම් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා බලන්න පුළුවන් මට මෙන්න මේ වගේ avatar එකක් හදලා දුන්නා. ඉතින් මට පුළුවන් මේ තියෙන දේවල් මෙන්න මේ බොඩි ටයිප් එක මෙතනින් කැමති ආසියත් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන මෙන්න මේ විදිහට ඔයාලට කැමති බොඩි ටයිප් එකක් මෙතන සෙට් කරගන්න පුළුවන්. ඉතින් මම දැනට මෙතන තියෙන ගා මේ විදිහට සෙට් කරගන්නවා. හරි ඊට පස්සේ මේ විදිහට මම සෙට් කරගෙන හරි ඉතින් මම මෙන්න මේ වගේ බොඩි ටයිප් එකක් මම සෙට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා පුළුවන් මෙතන මෙන්න මේ බාර් එහෙම කරලා ඔයාලා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේ තියෙන දේවල්. ඉතින් මම දැනට මේ ලොකුවට වෙනස්කම් කරන්න යන්නේ. ඊට පස්සේ continue කියන බටන් එක මම ප්‍රෙස් කරනවා. ඊට පස්සේ ඔයාගේ hair style එක මොකක්ද දැන් ඉන්න dress එක මෙන්න මේ වගේ දේවල් ඔයාට මෙතන බලාගන්න පුළුවන් කැමතික් වන්නේ සෙට් කරන්න පුළුවන්. දැනට මම මෙතන තියෙන අයිඩියා මෙන්න මෙතන සෙට් කරගන්නවා. ඊට පස්සේ මෙතන ඔයාලා බලන්න බොටම්ස් ඒ කියන්නේ කලිසම කොයි වගේ දින්න ඕනේ, shoes කොහමද මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. මෙතන free තියෙන මෙන්න මේ වගේ දේවල් ටිකක් මේ විදිහට මම සෙට් කරගන්නවා ප්‍රවර්ස් ගාලා. ටිකක් ඉක්මනටම සෙට් කරගන්නවා මෙන්න මේ වගේ. හරි ඊට පස්සේ ඔයාලා face එක body එක මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඔයාලට කැමති විදිහට ගිහිල්ලා ඔයාලා මෙතන බලන්න පුළුවන් මොනවද වෙනස්කම් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මෙතන done කියන option එක තියෙනවා. done කරන්න ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ avatar එක බලා ගන්න පුළුවන්. ඒ avatar එක කොහොමද වැටෙන්නේ කියලා තුන මෙතන බලා ගන්න පුළුවන් කොහොමද එන්නේ කියලා. ඊට පස්සේ පුළුවන් මෙතන publish avatar කියන එකට ක්ලික් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට තවත් වෙනස්කම් කරගන්න තියෙනවා. මෙතන මේ edit avatar කියන එක ක්ලික් කරලා අපෝ ඔයාලා edit කරගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් මෙතන done කරලා ඔයාලා මෙතන publish avatar කියන එක press කරන්න. එහෙම කරලා පස්සේ මේ විදිහට avatar එක save වෙනවා. හරි ඉතින් එහෙම avatar එක save වුණාට පස්සේ ඔයාලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන් කොහොමද avatar එක අපිට animate වෙන්න ඕනේ කියලා. මෙන්න මේ වගේ එකක්ද එහෙම නැත්නම් මේ වගේ ෆොටෝ එකක් ගන්නවා වගේද නැත්නම් මෙන්න මේ වගේ avatar එක ඔයාලට animate කරන්න පුළුවන් ආකාර පහක් තියෙනවා. ඒ කැමති එකකින් ඔයාලට එක ස්කේල් කරගන්න පුළුවන්. මම දැන් මෙන්න මේක සෙට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා පුළුවන් මෙතන save කියලා option එකක් තියෙනවා. අන්න ඒක දෙන්න. හරි ඉතින් මගේ avatar එක මේ විදිහට update එකයි ඉවරයි. ඒ වගේම ඔයාගේ මේ avatar එකත් ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඒක කැමති නම් profile එකේ මෙතන STI විදිහට add කරගන්න පුළුවන්. ඉතින් මෙතන triple dot icon උඩ press කරලා ඔයාලා කැමති මේක delete කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඔයාලා background ඉන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඔයාලා දැන් DP දෙයක් බලා ගන්න පුළුවන්. ඉතින් කවර profile එක ඇවිල්ලා බැලුවොත් මේ පළවෙනි DP එක අනිත් පැත්තේ හැරිලා වගේ මෙන්න මේක animate වෙනවා. අන්න ඒ විදිහ තමයි ඔයාගේ DP එක බලා ගන්න හම්බ වෙන්නේ. හරි ඊළඟ option එකේ තියෙන ඔයාලට status update එකක් විදිහට ඔයා මෙතන යන chat එකට එහා පැත්තේ තියෙනවා update කියලා option එක. ඒකෙන් තමයි ඔයාගේ status බලා ගන්න හම්බ වෙන්නේ. මෙතන ඔයා status වලට ගියාට පස්සේ ඔයා status එක දාන්න යන්න. හරි මම මේ වගේ මේ දැන් මම සිල් කරගත්තා status එකට දාන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් පරිම බලනවා status කියලා option එකක් තියෙනවා. මෙන්න මේ කුඩු එකපාරක් ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් තවත් settings කිහිපයක් තියෙනවා ඔයාගේ status එක දාන්න කලින්. ඊට වගේම ඔයා මෙතනින් බලා ගන්න පහලින් තියෙන allow sharing කියලා option එක. මෙන්න මේ allow sharing කියන option එක වල ටික් එක on කරොත් ඔයාගේ status එක බලන කෙනෙක්ටත් පුළුවන් ඔයාගේ status එක එතනින්ම share කරගන්න. ඉතින් ඉතින් share කරන්න පුළුවන් icon එක වෙනවා ඔය සමහර දැකලා ඉතින් arrow stack නිකන් circle එක විතර තියෙන icon එක ඔයාගේ සමහර කට්ටියගේ status බලද්දී දකින්න හම්බෙන්නදී අන්න ඒ වගේ එකක් වැඩනවා ඔයාගේ status එකේ. ඒතර ඒ icon එක උඩ ක්ලික් කරලා ඔයාගේ status එක වෙන කෙනෙක්ට
එයාගේ ස්ටේටස් ටැබ් එකට ඒ නැත්නම් එයාගේ ස්ටේටස් එක විදිහට ෂෙයා කරගන්න පුළුවන්. හරි ඉතින් ඊළඟ අප්ඩේට් එකක් තියෙන්නේ ස්ටේටස් එකේම තමයි. ඉතින් ඔයා බලන්න පුළුවන් සාමාන්‍ය විදිහට ස්ටේටස් ටැබ් එක ආවට පස්සේ මෙන්න මේ විදිහට පහළ ලිස්ට් එකක් විදිහට තමයි ඔයාගේ ස්ටේටස් ටික බලා ගන්න හැම ඔයාගේ යාළුවෝ දාලා තියෙනවා. ඉතින් මට තුන ලාර්ජ් තම්බ්නෙල් ස්ටේටස් එක ඇඩ් කරගන්න ලාර්ජ් තම්බ්නෙල් විදිහට ඒ කියන්නේ ටිකක් ලොකුට ස්ටේටස් ටික පෙන්වන විදිහට හදාගන්න ඕන. ඔයාලා කරන්න තියෙන්නේ මේ channels කියලා option එක තියෙන්නේ. ඔයාගේ සමානකාර පෙන්වන විදිහින් පාරින් channels කීපයක් තියෙනවා. කැමති නම් කැමති එක channel එකක් වඩ පුළුවන් මෙතන follow කරන්න. ඉතින් මගේ වගේම ඔයාගේ channels පෙන්වන්න නැත්නම් පුළුවන් මෙතන මේ triple dot icon එකට click කරන්න. මේ triple dot icon එකට click කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් explore channels කියලා option එකක් තියෙනවා. මෙන්න මේකට එකපාරක් click කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් විවිධාකාරී channels ටිකක් ඔයාලා පෙන්වනවා. ඔයාලා කැමති එක channel එකක් වඩ පුළුවන් එතන follow කරන්න. මම මේ channel එක මේ විදිහට follow කරනවා. ඊට පස්සේ මම මෙතනින් back කරනවා. ඊට පස්සේ බලන්න පුළුවන් මගේ ස්ටේටස් ටැබ් එක වෙනස් වුණා මෙන්න මේ විදිහට. දැන් මෙතන ඔයාලා බලන්න පුළුවන් මගේ ස්ටේටස් ටික මෙන්න මේ විදිහට large thumbnail විදිහට තමයි පෙන්වන්නේ. අන්න ඒ විදිහට ඔයාලා පුළුවන් ඔයාගේ ස්ටේටස් ටැබ් එක change කරගන්න මෙන්න මේ විදිහට. හරි ඉතින් WhatsApp එකේ තියෙන ඊළඟ අප්ඩේට් එක තමයි ඔයාලා කවුරු කෙනෙක් මෙන්න මේ වගේ ෆොටෝ එකක් එවුවොත් ඒ කියන්නේ මොකක්ද දන්නේ නැති item එකක ෆොටෝ එකක් එවුවොත් ඔයාලා පුළුවන් ඒ item එක මොකක්ද කියලා search කරන්න. දැන් නම් මේ මොකක්ද කියලා මෙතන නම තියෙනවා. අපි හිතමු මේ item එක ඔයාලා දන්නේ නැහැ කියලා. ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ මම අප්ඩේට් එකේ නම් මෙන්න මෙතන. හරි ඉතින් මම මේ විදිහට image එකට click කරගෙන මම මේක save කරගන්නවා. මගේ ගැලරි එකට. ඉතින් ඔයාගේ සමානක් වෙලාවට මෙන්න මේ විදිහට loan tab කරන් ඉඳලා එතන triple dot icon එකට press කරලා පස්සේ මෙතන ඇති option එක ask to meta AI කියලා. එහෙම තිබ්බොත් ඔයා එතනින් share කරගන්න. එහෙම මගේ වගේම එහෙම පෙන්වන්න නැත්නම් option එක ඔයා මෙතනින් back වෙන්න. ඊට පස්සේ ඔයා මෙතනින් බලා ගන්න පුළුවන් meta AI එකේ icon එක ඔයා ඒක උඩ එකපාරක් click කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන image එකක් ඔයාලට send කරන්න පුළුවන් විදිහට chat එකේ මේ අපි ඕන image එක තෝරගන්න. මම මෙතන මගේ image එක මම තෝරගන්නවා. ඊට පස්සේ මම මෙතන type කරනවා what is this කියලා. හරි ඊට පස්සේ මම මේ type කරගෙන මම මේක send කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් මේ විදිහට meta AI එකේ මොකද්ද මේ image එක කියන්නේ නේද? ඒගොල්ලෝ පොඩි explanation එකක් දෙනවා. ඉතින් මේක තාම සිංහලට support නැහැ. ඔයාලා පුළුවන් මේ image මොකක් හරි ඔයා දන්න දෙයක් තිබ්බොත් ඔයාලා පුළුවන් ඒක මේ meta AI එක දාලා මොකක්ද ඒ කියලා අහන්න. ඉතින් මේක ChatGPT Gemini වගේ AI මොඩල් එකම තමයි. ඊට ටිකක් සමානයි. හැබැයි මේක විශේෂ දේ තමයි ඔයාලා පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන WhatsApp package එකෙන්ම මේ වැඩේ කරගන්න. හරි ඉතින් ඊළඟ setting එක තමයි ඔයාගේ about එකේ තියෙන පොඩි setting එකක්. ඔයා මෙතන triple dot icon එක ආපහු press කරලා settings වලට එන්න. සමානකට වගේ settings මෙන්න මෙතන icon එක විදිහට ඇති. එහෙම වුණොත් එතනින් එන්න. දැන් මම මෙතන settings කියන icon එක press කරලා මම setting වලට එනවා. ඊට පස්සේ ඔයා මෙතන බලා ගන්න පුළුවන්. අයිත් මෙතන මගේ profile එක තියෙනවා. මම ඒක උඩ click කරගන්නවා. එහෙම click කරලා ඊට පස්සේ අපි කලින් දාපු DVD එක බලන්න පුළුවන්. ඊට පහලින් ඔයා බලා ගන්නවා about එක set කරන්න තියෙනවා. ඉතින් ඔයාලා පුළුවන් මෙතන set about කියන option එක උඩ click කරලා යන්න. ඊට පස්සේ ඔයා මෙතනින් බලා ගන්න පුළුවන්. කලින් වගේම අපිට about එකක් ඔයාලා කැමති එකක් දාන්න පුළුවන්. හැබැයි අපිට ඉස්සර option එකක් තිබුණ නැහැ. ඒවා කොච්චර කාලයක්ද මේ වගේ දේවල් set කරගන්න. උදාහරණයක් විදිහට මම මෙතන set කරනවා මේගොල්ලෝ suggest කරනවා emoji එක්කම. ඒ විදිහට මම එකක් traveling කියන එක set කරගත්තා නිකන්. ඊට පස්සේ ඔයාලා මෙතන duration කියලා option එකක් තියෙනවා. අන්න ඒකට press කරන්න. එහෙනම් press කරලා පස්සේ ඔයා දාන about එක කොච්චර කාලයකට වැඩිද කියලා මෙතනින් select කරන්න එනවා. ඉතින් මම මෙතන 1 week කියන දෙනවා. දැන් custom කියලා ඔයාලා වෙනස් කරගන්න පුළුවන්. මම මෙතන 1 week දාලා save කරනවා. ඊට පස්සේ මෙතන හරියයි ගන්න තියෙනවා. අන්න ඒකට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාගේ about එක මේ විදිහට ඔයා දාව එක select වෙනවා. මෙතනදී ඔයා 1 week නේ තියරුවේ. ඒ කියන්නේ සතියක නේ තියරුවේ. ඒ කියන්නේ සතියක් යද්දී මේ about එක අයින් වෙනවා. අන්න ඒක තමයි අපි දාලා තින්නේ. කලින් මෙහෙම option එකක් තිබුණේ නැහැ. අලුත් update එකේ තමයි ඒ option එකත් ආවේ. හරි ඉතින් ඊළඟ option තියෙන්නේ ඔයාගේ call ගන්නකොට WhatsApp එකේ මොකක් කාට හරි call එකක් ගද්දී එන option ටික තමයි ඊළඟට තියෙන්නේ. අපි ඒක කතා කරමු. හරි ඉතින් ඊළඟ option එක තමයි ඔයාට පුළුවන් දැන් Zoom meeting එකේ ඉන්නා වගේ සාමාන්‍ය අපි ඉන්න voice call එකේ නැත්නම් WhatsApp එකේ ඉන්න group call එකක් කරන පුළුවන් නැත්නම් දෙන්නෙක් අතර ගන්න call එකේදී මෙන්න මේ triple dot icon එක press කරලා ඔයාලා පුළුවන් reaction කරන්න. ඉතින් මෙතන reaction හයක් තියෙනවා. ඊට අමතරව raise hand option එක තියෙනවා. ඉතින් ඔයා group call එකේ ඉද්දී ඔයාලා කතා කරන්න ඕන නම් raise hand කියන option එක උනත් click කරලා කතා කරන්න ටික professional විදිහට ඉන්න call එකේ ඉන්න ඕන. ඒ වගේම යාළුවොත් එක්ක ඉන්න call එකේ ඉන්න ඕන. මෙතන ඔයාලා බලන්න එක එක reactions කීපයක් තියෙනවා. හයක් තියෙනවා. ඒ හයෙන් එකක් ඔයාලා tap කරන්න පුළුවන්. ඒ tap කරන එක අනිත් video call එකේදී අනිත් කෝල් එකේදී ඔයාලට පෙන්වනවා මෙන්න මේ වගේ. හරි ඉතින් ඊළඟ ෆීචර් එක තමයි ඔයාලට එන වීඩියෝ කෝල් එක දැන් ඔයාලට පුළුවන් ඔඩියෝ කෝල් එකක ඉදිරිය ආන්සර් කරන්න. ඒක කරන්න තියෙන්නේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් වීඩියෝ කෝල් එකක් එනකොට turn off your video කියලා option එක ඔයාගේ profile picture එකට යටින් තියෙනවා. අන්න ඒක click කරන්න. ඒ click කරලා පස්සේ ඔයාලට පුළුවන් වීඩියෝ කෝල් එක ආන්සර් කරන්න. එතකොට ඒ කෝල් එක ආන්සර් වෙන්නේ ඔයාට ඔඩියෝ කෝල් එකක් විදියට. ඉතින් ඊළඟ ෆීචර් එකට ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ triple dot icon එක press කරලා settings වලට එන්න. ඒ settings වලට ආවට පස්සේ ඔයාලා බලන්න පහලින් තියෙනවා accessibility කියලා. මෙන්න මේ option එක click කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් බලන්න පුළුවන් increase contrast කියලා option එකක් තියෙනවා. මෙන්න මේ ටික එක on කරගත්තාම ඔයාගේ chat වල තියෙන දේවල් ටිකක් bold වෙලා, ඒ කියන්නේ තද කොළ පාට වෙන්න තමයි පේන්නේ. මෙන්න මේ පේන තද කොළ පාටින් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේකත් WhatsApp එකේ අලුතෙන් ආපු feature එකක්. ඉතින් මේකත් වඩා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. හරි ඉතින් ඊළඟ feature එකක් තියෙන accessibility වලම ආපහු settings වලට ගිහලා accessibility වලට එන්න.
ඊට පස්සට ඉතින් බලපුවා ඇනිමේෂන් කියලා දෙන්න තියෙන ඔප්ෂන් එක. ඒ ක්ලික් කරගන්න. ඊතරව බලපුවා එමෝජි ස්ටිකර්ස් සහ GIFs කියනකොට GIFs කියනකොට එකක් ඔන්න වෙලා තියෙනවා. ඉතින් මේකෙදි වෙන්නේ මෙන්න මේ ටික එක ඔන්න වෙලා තියෙද්දි ඔයා යවන මෙන්න මේ එමෝජිස් ස්ටිකර්ස් සහ GIFs වල ඔයාට ඇනිමේෂන් එකක් ප්ලේ වෙනවා. ඉතින් ස්ටිකර්ස් වල නම් අපේ ඒ කාලේ ඉඳන් ඇනිමේෂන් එකක් ප්ලේ වුණා. GIFs වලත් එහෙමයි. හැබැයි එමෝජිස් වල ළඟදී ඉඳන් තමයි මේ ඇනිමේෂන් ප්ලේ වෙන ගත්තේ. හැම එමෝජි එකම නෙමෙයි එමෝජිස් කිහිපයක. ඔයාලට පුළුවන් මේ ටික එක ඔෆ් කරගත්තොත් ඒ ප්ලේ වෙන ඇනිමේෂන් එක අයින් කරගන්න. ඒ කියන්නේ ඇනිමේෂන් වල කරදරයි වගේ නා. ඔයාලට පුළුවන් මෙන්න මේ ටික එක ඔෆ් කරගන්න. ඊට පස්සේ ඔයා සෙන්ඩ් කරන එක එමෝජි එකවත් එක්ස්ටික එකවත් GIF එකවත් ඔයාලට ඇනිමේෂන් එක ප්ලේ වෙන නිකන් බින්දුවරක් විතරයි යන්නේ.